සාමාන්‍යයෙන් අපේ සමාජයේ අවුරුදු 5ක ළමයෙක් කිව්වම අපේ හිතට එන නිශ්චිත රූපයක් තියෙනවා නේද? ඔව්. ගොඩක් වෙලාවට මොන්ටිසෝරි යන එහෙමත් නැත්නම් යහළුවෝ එක්ක සෙල්ලම් කරන වයසක් නේ ඒකේ. අන්න හරි. අකුරු ලියන්න හුරු වෙන කාලය එහෙමත් නැත්නම් අද කාලයේ හැටියට ගොඩක් වෙලාවට ෆෝන් එකකින් වීඩියෝ බලන පුංචි දරුවෙක් තමයි අපිට මතක් වෙන්නේ. අනිවාර්යයෙන්ම ඒක තමයි අපි දකින සාමාන්‍ය ළමා ලෝකය. හැබැයි අද අපි මේ විමර්ශනෙන් කතා කරන්න යන්නේ මේ සාමාන්‍ය ලෝකයෙන් සම්පූර්ණයෙන්ම මිදිලා වෙනස්ම ගමනක් ගිය අපූරු දරුවෙක් ගැන. තවමත් අවුරුදු 5ක්වත් සම්පූර්ණ වෙන්න කලින් ඩිප්ලෝමා සහතිකයක් අතට ගත්තු පුංචි ඩැරියෙක් ගැන තමයි අද අපි ගැඹුරින් අධ්‍යයනය කරන්නේ. ඇත්තටම මේක මුළු රටම කතා බහ කරන සුවිශේෂී පුවතක් වෙලා තියෙනවා මේ දවස්වල. ඔව්. ඇය තමයි රන්සියා රූපසිංහ. වයස අවුරුදු 5ක්වත් නැති කුඩා දැරියක් මෙවැනි සුවිශේෂී කඩයිමක් පහු කළේ කොහොමද සහ එයින් සමාජයට ගත හැකි පණිවිඩය කුමක්ද කියන එක තමයි අද අපේ ප්‍රධාන මෙහෙයුම වෙන්නේ. හරි, අපි මේක ටිකක් විග්‍රහ කරලා බලමු නේද? හොඳ අදහසක්. මේ සිදුවීමත් එක්ක දරුවන්ගේ සැඟවුණු හැකියාවන් ගැන ලොකු කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවා. මම දැක්කා ඇයගේ ඒ උපාධි ප්‍රදානෝත්සවයේ පින්තූර සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් අඳින විභිහේ අර කළු පැහැති ගවුම සහ උපාධි තොප්පිය පැලඳගෙන ඉන්න විදිය තමන්ට වඩා ලොකු ඒ සහතිකයේ අතට අරගෙන ඉන්න රූපය ඇත්තටම හරිම ආකර්ශනීයයි වගේම පුදුම සහගතයි. ඔව්, මෙතන තියෙන විශේෂම කාරණය තමයි මේ වයසේ දරුවන්ගේ සාමාන්‍ය හැසිරීම රටාව සහ මේ ජයග්‍රහණය අතර තියෙන විශාල පරතරය. ඒක ඇත්ත. මොකද අපි කලින් කිව්වා වගේ මේක ෆෝන් වලින් සෙල්ලම් කරන වයසක් නේ. හරියටම හරි. සාමාන්‍යයෙන් අවුරුදු 4ක 5ක දරුවෙක් ඉන්නේ තමන්ගේ මෝටර් ස්කිල්ස් ඒ කියන්නේ අත්පා හසුරවන ක්‍රියාකාරකම් සහ මූලික භාෂා හැකියාවන් වර්ධනය කරගන්න අවධියක. ඒ ළමා සංවර්ධන අවදීන් සම්පූර්ණයෙන්ම අභිබවා ගිය සුවිශේෂී අවස්ථාවක් විදිහටයි නම මේක දකින්නේ. ඒ කියන්නේ මේක නිකම්ම එක සහතිකයක් ලබා ගැනීමක් විතරක් නෙවෙයි. ඇලේ ගොඩක් දෙමාපියන් දරුවන්ව තරඟයකට යොමු කරනවා. මේක හුදෙක් දෙමාපියන්ගේ බලකිරීමකට ළමයෙක්ව කුටු කරලා කරපු කටපාඩම් කිරීමක් වෙන්න බැරිද? ඔතන තමයි ගොඩක් දෙනෙක්ට වැරදින තැන. මනෝවිද්‍යාත්මකව බැලුවොත් කුඩා දරුවෙකුට සංකීර්ණ දේවල් කටපාඩම් කරලා මේ වගේ තැනකට එන්න හරිම අමාරුයි. ඒ කියන්නේ මේක කටපාඩම් කරපු දෙයක් නෙවෙයි. පැහැදිලිවම නැහැ. මෙන්න මේ හරිය තමයි ගොඩක්ම සිත් ගන්නාසුළු වෙන්නේ. අපි බලන්න ඕනේ ඈ සම්පූර්ණ කරලා තියෙන ඩිප්ලෝමාව කුමක්ද කියන එක. ඔව්, ඒක හරිම වැදගත්. මොකද මේ පුංචි රන්සයා දියණිය හදාarලා තියෙන්නේ මීඩියා එහෙමත් නැත්නම් මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඩිප්ලෝමාවක්. අකුරු ලියන්නත් කලින් දරුවෙක් කොහොමද මාධ්‍ය වගේ මේ තරම් ගැඹුරු පුළුල් මාතෘකාවක් තේරුම් ගන්නෙ? අන්න ඒකයි. මාධ්‍ය කියන්නේ හුදෙක් ගිරවෙක් වගේ මතක තියාගන්න පුළුවන් සමීකරණේ තියෙන විෂයක් නෙවෙයි. ඒක ඇතුලේ sannivedanaya, හැසිරීම් තීරුම් ගැනීම, ප්‍රකාශනය වගේ දේවල් තියෙනවා. කුඩා දරුවෙකුට මෙවැනි පුළුල් ක්ෂේත්‍රයක් ග්‍රහණය කර ගැනීමට හැකියවීම පිටුපස තියෙන ප්‍රධානම හේතුව තමයි සහජ දක්ෂතාවය. ඒ කියන්නේ natural talent එක. හරියටම. අපි මේක වඩාත් පුළුල් කෝණයකින් බැලුවොත් බලහත්කාරයෙන් යමක් ඉගැන්වීමට වඩා දරුවෙකුගේ සහජ හැකියාවන් හඳුනාගෙන ඒවට ඉඩ ලබා දීමේ වැදගත්කම තමයි මේ සිදුවීමෙන් අපිට පෙන්눔 කරන්නේ. මට තේරෙනවා. ඒ කියන්නේ ඇයගේ වටපිටාව මිනිස්සුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරලා ඒ දේවල් Tamanගේ සහජ හැකියාවෙන් උකහාගෙන තියෙනවා කියන එක. ඔව්. සමහර දරුවන් උපතින්ම ඉතාමත් හොඳ sannivedakayan. දෘශ්‍ය තොරතුරු, රූප, හැඟීම් වචනවලට වඩා වේගෙන් තේරුම් ගන්නවා. මේ දියණියගේ පරිසරය විසින් කරලා තියන්නේ ඇයගේ සහජ හැකියාවට නිසි මඟ පෙන්වීමක් ලබා දීපු එකයි. ඒක අපූරුයි. ඒත් මේ පුවත සමාජගත වුණාට පස්සේ වුණු දේ ගැනත් අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. මේක නිකම් සාමාන්‍ය පුවතක් විදිහට අමතක වෙලා ගියේ නෑනේ. ඔව්. මේ සිද්ධවීම නිසා මුළු සෝෂල් මීඩියාවම ලොකු කැළඹීමකට ලක් වුණා කියන්න පුළුවන්. හරියටම හරි. මුළු රටම මේ ගැන කතා කරන්න පටන් ගත්තා. හැමෝම වගේ මේ පුංචි දරියගේ පින්තූර ෂෙයා කරමින් ඇයට සුබ පැතුවා. ඒ වගේම ගොඩක් දෙනෙක් මේ පුවතත් එක්කම කියන දෙයක් තමයි ඇය අනාගතයේදී ලංකාවට ලොකු ආඩම්බරයක් ගෙනෙන දක්ෂ දියණියක් වෙයි කියන එක. මෙන්න මේක වැදගත් ප්‍රශ්නයක් මතු කරනවා. ඒ මොකද්ද? සමාජයක් ලෙස මෙවැනි අසාමාන්‍ය දක්ෂතා ඇති දරුවන් කෙරෙහි අපි තබන බලාපොරොත්තු ගැන. ඒ දරුවන්ගේ අනාගතයේ දෙස අපි බලන මේ සුබවාදී දෘෂ්ටි කෝණය ඇත්තටම යම්කිසි පීඩනයක් නිර්මාණය කරනවද කියන එක අපි සංසුන්ව සහ තාර්කිකව විග්‍රහ කරලා බලන්න ඕනේ. මට තේරෙනවා ඔබ කියන දේ. හිතලා බලන්න මේ කතා කරන්නේ අවුරුදු 5ක්වත් නැති පුංචි දරුවෙක් ගැන. ඒ දරුවෙකුගේ කරමතත ලංකාවටම ආඩම්බරයක් වෙන්න ඕනේ කියන මේ තරම් විශාල බලාපොරොත්තු ගොඩක් පටවන්න එක කොයිතරම් දුරට ප්‍රායෝගිකද? අන්න ඒක තමයි ගැටලුව.
යම් කෙනෙක්ව අසාමාන්‍ය දක්ෂයෙක් කියලා මුළු රටක්ම පිළිගත්තම ඒ දරුවට සාමාන්‍ය විදියට වැරදීම් කරන්න අත්හදා බලන තියෙන නිදහස අහිමි වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමාජයේ මේ බලාපොරොත්තු ඉටු කරන්නම ඕන කියන තැනට ඇය කොටු වෙන්න පුළුවන් කියන එක නේද? ඕ අද මාධ්‍ය ශාස්ත්‍රයට ආස කරන මේ දැරිය තව අවුරුදු 10කින් සම්පූර්ණයෙන්ම වෙනස් ශ්‍රේෂ්ඨයක් තෝරාගන්න කැමති වෙන්න පුරුවන්. ඒ නිදහස ඇයට තියෙන්න ඕනේ. ප්‍රශංසාව සහ පීඩනය අතර තියෙන්නේ ඊටමත් තුනී රේඛාවක්. ඒක නම් ඇත්ත. අපි යව ලාබාලතම ඩිප්ලෝමා ධාරිනිය කියන රාමුව තුලේ හිර කරන්නේ නැතුව එයාට නිදහසේ හැදෙන්න ඉඩ දෙන එක තමයි වැදගත්ම දේ. අද මේ ලබාගත්තු ඩිප්ලෝමාව ඇයගේ ජීවිතේ එක ලස්සන කඩයිමක් විතරක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒ සහජ දක්ෂතාවයට පීඩනයක් එල්ල නොකර දරුවාගේ රිද්මයට අනුව නිදහසේ වැඩෙන්න ඉඩ ලබා දීව තමයි දෙමාපියන්ගේ වගේම සමාජයේත් වගකීම වෙන්නේ. ඉතින් මේ සම්පූර්ණ කතාවම දිහා ආපහු හැරිලා බැලුවොත් අපි අද කතා කළේ වයස අවුරුදු 5ට අඩු රන්සයා රූපසිංහ කියන පුංචි දියණිය ගැන සෙසු දරුවන් සෙල්ලම් කරන වයසේදී සිය සහජ දක්ෂතාවය උපයෝගී කරගෙන මාධ්‍ය ඩිප්ලෝමාවක් හැදෑරීම කියන්නේ පැහැදිලිවම අසාමාන්‍ය ජයග්‍රහණයක්. ඒ වගේම ඇය කළු ගවුම පැලඳගෙන හිටපු ඒ රූපේ මුළු රටේම අවධානය මෙන්ම ආදරේ දිනාගත්තා. සහජ දක්ෂතාවය නිසි විදිහට පෝෂණය කළොත් කුමන වයසකදී වුවත් විශිෂ්ට දේවල් කරන්න පුළුවන් බව ඇය අපිට පෙන්නලා තියෙනවා. හරියටම හරි. ඉතින් අවසාන වශයෙන් සවන් දෙන හැමෝටම තනිවම සිතා බැලීමට යමක් ඉතිරි කරමින් අද වැඩසටහන අවසන් කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඔව් මේ සිදුවීම අපේ සාම්ප්‍රදායික රාමු ගැන ලොකු ප්‍රශ්නාර්ථයක් මතු කරනවා. අකුරු ඉගෙනීමටත් පෙර මෙවැනි පුළුල් විෂයක් ග්‍රහණය කරගත හැකි දරුවන් සිටින යුගයක සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුර අනාගත පරම්පරාවේ මේ වගේ සැඟවුණු කුසලතා හඳුනා ගැනීමට අපි තවදුරටත් සූදානම්ද? ඒ වගේම දරුවෙකුගේ හැකියාවන් මැනීමට වයස යනොත් තවදුරටත් නිවැරදිම මිම්මද කියන එක අපි හැමෝම හිතලා බලන්න ඕන කාරණයක්. අන්න ඒ ගැඹුරු සිතුවිල්ලත් එක්ක තමයි අපි අද මේ විමර්ශනය නිම කරන්නේ. වයස කියන්නේ හුදෙක් ඉලක්කමක් විතරයි කියලා ඔප්පු කරපු තවත් අපූරු කතාවකින් අපි නැවත හමු වෙමු.